හෙලෝ ගයිස් ඔගොල්ල වෙනද වගේම එකතු වෙන්නේ ද දිල්ෂාන් බ්ලොග්ස් YouTube channel එකත් එක්ක දැන් වෙලාව හරියටම 8 මාර්ට විතර ඇති ගයිස් අද දිනේ ඇවිල්ලා 2025 දෙසැම්බර් 31 ඉතින් ගයිස් තව පැය පොඩි වෙලාවකින් මෙහෙට 2026 ලබනවා ඉතින් මං හිතුවා මෙහි තියෙන අවුරුදු ලබනකොටම ෆයිවර්ක්ස් වගේක් තියෙනවා තැන්වල තියෙනවා දෙතුන් පොලකම අපිත් ඉතින් මායි තව යාළු දෙන්නෙකුයි යන්න තීරණය කරා ෆයිවර්ක්ස් බලන්න මං ඉතින් ඒක බ්ලොග් එකක් විදිහට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුවා අපි බලමු බ්ලොග් එකට ගිහින් එහෙනම් අපි ඉතින් ගයිස් ට්‍රෑම්ප් එකේ තමයි එතනට ගියේ මායි මීදුමුයි නිපුණුයි එක්ක කලින් අර ක්‍රිස්මස් මාකට් එකේ වීඩියෝ එක කරේ ඒ දෙන්නත් එක්කම තමයි අපි ඉතින් ගයිස් එතනට ආවා මේක පටන් අරන් තිබ්බේ 7ට මියුසිකල් බෑන්ඩ් 5ක් ප්ලේ කරනවා කියලා තමයි තිබ්බේ අපි එතනට එනකොට කොහොමත් 10:45ට විතර ඇති මෙතන ඉතින් ගයිස් සෑහෙන්නම සෙනගක් හිටියා අපි ඉතින් ෆයිවර්ක්ස් බලන්න මාර නොයිසිල්ලෙන් හිටියේ ඒත් එක්කම රෑ 12ට ඉතින් ෆයිවර්ක්ස් පටන් ගත්තා අපි බලමුකෝ ෆයිවර්ක්ස් ඇත්තටම මාරම ලස්සනයි ගයිස් පට්ටයි කියලා වැඩක් නෑ ඔගොල්ලෝ බලන්නකෝ ඇත්තටම ලස්සනයි ඒ වගේම මෙතන මාරම සීතලක් තිබ්බා අපිට ඉවස ගන්න බැරි සීතලක් මේ වෙලාවේ රින 5ක් වගේ තිබ්බේ සීතල ඇත්තටම මාරම අත් එහෙම එළිය තියාගෙන ඉන්න බැරි තරම් සීතලයි මේක ඇතුළට ගයිස් අපිට යන්න බැරි වුණා මේක ඇතුලේ ග්‍රවුන්ඩ් එකක් වගේ තිබ්බා ඒක ඇතුලේ ප්ලේ ඒරියාස් එහෙමත් තිබ්බා ගයිස් කොහොම වුණත් ගයිස් මේක ෆයිවර්ක්ස් වලින් පස්සේ ඕපන් කරනවා කට්ටිය ඔක්කොටම යන්න මං හිතන්නේ ගොඩක් ඉඩමදි වෙන හින්දා තමයි මේ ඕපන් කරේ නැත්තේ පස්සේ ගයිස් ඕපන් කරාට පස්සේ 12න් පස්සේ කියන්නේ 12යි 10ට විතර මේ ෆයිවර්ක්ස් ඉවර වුණාට පස්සේ මේගොල්ලෝ ඕපන් කරා අපි ඊට පස්සේ ඇතුළටත් ගියා මං ඒකත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තා බලමුකෝ අපි ඇත්තටම මාරම ලස්සනයි කියලා වැඩක් නෑ මාරම කලර්ෆුල් ගයිස් මෙතන ඉතින් ගයිස් ඕගොල්ලන්ට පේනවා ඇති සෙනග සෑහෙන්නම සෙනගක් හිටියා ඇත්තටම මෙහෙම බැලුවම ඔලු විතරමයි පේන්නේ දිගටම එච්චරටම රෑ 12 විතර වෙනකොටම ආයි ඉතින් මාරම සෙනගක් හිටියේ අපි ඉතින් ගයිස් මෙතනට යන්න කලින් ප්ලෑන් කරන් හිටියේ නෑ වෙන තැනක් තමයි යන්න ප්ලෑන් කරන් හිටියේ හැම අවුරුද්දකම තිබ්බ පාක් ලේක් එකේ ඒ වුණාට එතන නැහැ කියලා තමයි අපි මෙතනට ඊට පස්සේ එන්න තීරණය කරේ පස්සේ හදිසියේ So
It's a thunderous flight. Lightning strikes when the flow ignites. Hands in the air, let the passion explode. Feel the love in ඉතින් ගයිස් එතන ෆයිවක් සිවරුණාට පස්සේ අපිට අරක ඕපන් කරලා දුන්න ඇතුළට යන්න සෑහෙන සෙනගක් බලන් හිටිය ඇතුළට යන්න බලාගෙන ඔයගොල්ලන්ට පේනවා ඉතින් සෙනග ඇත්තටම මාර සෙනගක් හිටියේ පුදුම සෙනගක් මේක ඇතුළට ගියාට පස්සේ ඉතින් සෑහෙන shops එහෙම තිබ්බා එක එක ಜಾති අර කලින් ක්‍රිස්මස් මාකට් එකේ වගේම කෑම බීම හැමදේම ඔයගොල්ලෝ බලන්නකො මොනවද තිබිච්ච shop අපි ඉතින් ගයිස් වටයක් කැරකිලා එහෙම ඇතුළට යනකොට ස්ටේජ් එක පැත්තටත් ගියා. ඒ වෙනකොටත් බෑන්ඩ් එකක් ප්ලේ කර කර හිටියේ. අපි එහෙම ගයිස් එතන පොඩ්ඩ වෙලාවක් ඉඳලා ඉවර වෙලා අපි ගියා එතන ප්ලේ කරන ඒරියා එක පැත්තට. එතන තිබ්බා ගයිස් මරු සෙල්ලන් ටිකක් ආයි කියලා වැඩක් නෑ. කලින් ඔයගොල්ලෝ ක්‍රිස්මස් මාකට් එකේ වීඩියෝ එක බලන්න ඇති. අපි එදත් ඔය වගේ දෙක තුනකම ගියා. මෙතනත් තිබ්බා ගයිස් මරු වෙනස්ම අත්දැකීම් ටිකක්. අපි ඉතින් ඒවා try කරලත් බැලුවා ඉතින් ගයිස්. මෙතන ගයිස් කාස් තිබ්බා. අපි ඉතින් ඒක ප්ලේ කරලා බැලුවා. මෙතන ගයිස් එක්කෙනෙක්ට ලේ 30ක් වෙනවා. අපි ඉතින් මායි මීතුනි දෙන්න ඉතින් ප්ලේ කරලා බැලුවා කොහොමද කියලා. අපි ඉතින් ගයිස් එතන ප්ලේ කරලා ඉවර වෙලා අපි ඉතින් එළියට එන්න හිතුවා. මෙතන ඉතින් ගයිස් තව ප්ලේ කරන්න තව දෙකක් විතර තිබ්බා. තිබ්බේ ගයිස් මෙන්න මේකයි. අනිත් එක ඇවිල්ලා මේ টොප් ස්පින් කියන එකයි. අපි ඉතින් තීරණය කළා මොකද්ද ප්ලේ කරන්න කියලා. අපිට ඉතින් හිත ගියේ টොප් ස්පින් එකට. ඒ වුණාට ඉතින් මේක හෙන්න ආයි කියලා වැඩක් නැහැ. ඒක දැක්කම ඔයගොල්ලෝ බලන්නකෝ කොහොමද කියලා. මෙතන ගයිස් අපි ප්ලේ කරන්න කලින් ඔතන ලංකාවේ සෙට් එකක් ගියා. ලංකාවේ යාළුවෝ සෙට් එකක්. කියන්නේ එයාලා පල්ලෙහාට එන ගමන් කිව්වා අම්බෝ ආය යන්න නම් එපා කොල්ලෝ කියලානේ තමයි ඒගොල්ලොත් පල්ලෙහාට ආවේ. එච්චර මේක නිකන් අර බය හිතෙන දෙයක් වගේ. ඔගොල්ලන්ට පේනවා ඇති උඩට ගියාට පස්සේ කැරගෙන විදිහ. මෙතන ඉතින් ආයි ඉතින් එක කෑ ගහිල්ලයි ඕකේ යනකොට කට්ටිය. අපි ඉතින් ගයිස් ටිකටුත් තරන් ආවා. ලේ 30යි 1 person මේකත් අපි තුන්දෙනාම ඉතින් try කරන්න හිතුවා. ඔය ඉතින් ඒකේ හම්බෙන coin එක අපි තුන්දෙනාත් ගයිස් මේක කරන්න නැග්ගා play කරන්න. අපිට ඉතින් වීඩියෝ කරගන්න විදිහක් තිබුණේ නැහැ අපි යන එක. මොකද කලින් ක්‍රිස්මස් මාකට් එකේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට මතක ඇති මේ මං ෆෝන් එක අතේ තියන් ගිහින් එන රිස්ක් එකක් ගත්තා. මං ඉතින් මෙතන පල්ලෙහා හිටපු වීඩියෝ කරපු කෙනෙක්ගෙන් තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඇත්ත
ඇත්තරම ගයිස් මේක අත්දැකීම නම් කියලා වැඩක් නෑ එන්න බය හිතෙනවා ගයිස් මොකද මේ මට උඩට යනකොට මට ටක් ගාලා මතක් වුණා ෆයිනල් ඩෙස්ටිනේෂන් ෆිල්ම් එක අම්මෝ කියලා වැඩක් නෑ මට ඒක තමයි ටක් ගාලා ඔළුවට ආවේ ආයි මේක ගිහිල්ලම් බලන්න ඕන ගයිස් ඒක කියලා වැඩක් නෑ අම්මෝ මරුවා ලාවට හැබැයි මරණ බියක් දැනෙනවා ඕකේ යනකොට ඔගොල්ලෝ බලලා ඉතින් ෆයිනල් ඩෙස්ටිනේෂන් මට ඇත්තටම මේක තමයි මතක් වුණේ ඒක යනකොට නම් අම්මෝ ඇහෙනවනේ ඉතින් කෑ ගහන්න කට්ටියගේ මෙතන ගයිස් කට්ටිය ඉතින් ස්කයි ලැන්ටර්න්ස් එහෙම රිලීස් කරා සෑහෙන්නම මං ඉතින් මේකත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හැදුවා ඇත්තටම ලස්සනයි සයිට් එකකින් ගයිස් උලම් පාරක් ඇවිල්ලා චුට්ටක් ඒක පිච්චුණා ගයිස් ඒ වුණාට ඒක මොකුත් අවුලක් වුන්නේ නැහැ එහෙම එහෙම ගයිස් ඒගොල්ලෝ ඒක රිලීස් කරා ආයි ගයිස් අපි අලුත් vlog එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ මාත් එක්කම ඉන්න ඕගොල්ලොන්ට ලැබුවා වූ නව වසර සුබම සුබ නව වසරක් වෙන්න කියලා මම එකසිතින් ප්‍රාර්ථනා කරනවා එහෙනම් ගයිස් ඔයගොල්ලෝ පරිස්සමින් ඉන්න මං ගිහින් එනකම්